ආයිබෝන් කියලා පිළිගන්නවා මගේ YouTube channel එකට. එහෙනම් මම මුලින්ම කියන්න ඕන subscriber 1k ලබා ගත්ත ඔබ සියලු දෙනාට බොහොම ස්තුතියි. අද මගේ මේ වෑයම passion ඇට තවන් කිරීම සහ තවානට හිටවන තෙක් පැල සකස් කර ගන්න ආකාරය මුලින්ම අපි හොඳ passion රතු passion නිරෝගී passion වලකින් තෝරගෙන මේ විදියට අලු ටිකක් හලා ගත්තා හොඳට ඒකම ඉදුණු සහ වියලිච්ච පැෂන් ගෙඩි වලින් මම මෙහෙ විදියට ඇට වෙන් කර ගන්නවා. ඔයගොල්ලන්ට පේන ඇති රතු පැෂන් තමයි මට හම්බුනේ මං ආස කරන පළතුරක්. රසය වැඩි රතු ඒ වගේ. රතු සහ කහ දෙකම වර්ග දෙකම තියෙනවා මෙතන. අලු ගන්නකොට හලලා ගත්තේ ප්‍රධාන වශයෙන් ඔබට තේරෙන්න ඕන මොකද මම මේ සුරක්ෂිතව මේ ඇට ගබඩා කරලා තියෙන ක්‍රමෙත් ඔබට පොඩ්ඩක් අද පෙන්නනවා. ඒකත් මේ හොඳට අධ්‍යයනය කරන්න. මේ ආකාරයට මේ ඇඟිල්ලෙන් හෝ තියුණු ආයුධයකින් අපි පැෂන් ගෙඩිය ඇට වෙන් කර ගන්න ඕන. ඒක කපුර ඉදි කෑල්ලකට තමයි දා ගන්න ඕන. දාලා හොඳට පිහලා ඇටේ වෙන් කර ගන්න ඕන. මේක සමහර කට්ටිය කරනවා මේ පැෂන් ගෙඩිය අමුවෙම ගල්ලා ටිෂූ එකක් ආධාරයෙන් පොඩි කරලා හෝ වතුරේ දිය කරලා අතින් පොඩි කරලා ඇට වෙන් කර ගන්න පුළුවන්. ඒකත් නිවැරදි ක්‍රමයක්. මම මෙහිදී භාවිතා කරන්නේ මේ වියලිච්ච ගෙඩි කීපයකුත් තියෙන හින්දා කපුර එදි කෑල්ලක් තමයි පාවිච්චි කරන්නේ. කපුර එදි කෑල්ලකට දැම්මහම ඉක්මනින්ම සිවිය වගේ කොටස ගැලවෙලා පැෂන් ඇටේ පමණක් වෙන් කරගන්න ඉතාමත් ලේසි. ඉතින් එහෙම වෙන් කරගන්න ඇට අපි එකින් එකට මේ ආකාරයට වෙනමම තියා ගන්නවා. හොඳට බලන්න මේ ඇට නිරෝගී ඇට විතරයි ගන්නෙ. සමහරට පුස් ඇට වර්ණය වෙනස් වෙච්ච ඒ කියන්නේ සුදු පාටට භාගයක් සුදු පාටයි නැත්නම් සම්පූර්ණයෙන් සුදු පාට ඒ වගේ ඇට තියෙනවා. ඒවා ගන්නෙ නෑ. ඒවා අයින් කරලා අපි ගන්නේ කළු පාටට හුරු දුඹුරු පාටක්. තද දුඹුරු පාටක් තියෙන්නේ. ඒ ඇට තමයි ගන්නෙ. ඒ ඇට ටික අරගෙන මෙන්න මේ ආකාරයට එකින් එකට වෙන් කර ගන්න ඕන. මේ දැන් මම වියලිච්ච පැෂන් ටික තමයි මේ තාමත් වෙන් කරගන්නේ. ඔයගොල්ලන්ට මේ පැෂන් ගෙඩියක් කඩේකින් හරි අරගෙන හොඳ ඉදුණු පැෂන් ගෙඩියක් අරන් වේලෙන්න තියලා වුණත් මේ වැඩේ කරන්න පුළුවන්. මේ විදිහටම තවානක යොදන්නත් පුළුවන්. ඒක එහෙම ප්‍රශ්නයක් නැහැ. නමුත් අර පැලවීමේ සම්භාවිතාවය අඩු වීමක් සිද්ධ වෙනවා සිවිය මේ වටේ බැඳිලා තිබෙන නිසා. දැන් අමු පැෂන් ගෙඩියක් ගත්තාම මේ වගේ අරගත්තාම මේ ලේසි වියලියට වඩා ඉක්මනින්ම කපුර එද්දට දාලා ඇට වෙන් කර ගැනීම කාර්යය කරගන්න ලේසි. දැන් මම පිහියෙන්ම තමයි මේක සූරලා ගන්න මදුළු මද ටික දැන් මෙහෙම අරගෙන දැන් මෙතන මම ගෙඩි දෙකක් තියෙනවා. ගෙඩි දෙකෙන් මෙහෙම අරගෙන හොඳට ඔබට පැහැදිලිව පේන විදිහට මම මේක මේ හොඳට පොඩි කර ගැනීමක් කරනවා. තෙත මාත්තු කර ගැනීමක් සිදු කරනවා. රෙද්දටම තියලා හොඳින් තද කරලා අතුල්ලා ගන්න ඕන. මේක මේ සියුම් වැලි තිබ්බනම් ඒත් හොඳයි. අපිට පෙනේරකින් හලාගත්තු වැලි තියෙනවා නම් ඒ වගේ එකක් දාලා මේ සිවිය ඉවත් කිරීමේ කාර්යය ගන්නවා. එතකොට හැබැයි බීජ වලට හානි සිදුවීමේ ප්‍රවණතාවයක් තිබෙනවා. එහෙම වුණොත් අපිට පැලවීමේ සම්භාවිතාවය අඩු වීමට හේතු සාධකයක් වෙනවා. ඒ නිසා තමයි මම කපුර එද්දක් පාවිච්චි කරේ. මේදී මේ සිවිය විතරයි ඉවත් වෙන්නේ. ඇටේට කිසිම හානියක් සිද්ධ වෙන්නේ නැහැ. පැෂන් ඇටේ අපිට මම පැල කරපු පැෂන් වල නම් අනිවාර්යයෙන්ම 70ක් 80ක වගේ ප්‍රමාණයක් පැල වුණා. ඒ ක්‍රමේ තමයි මම අද ඔයාලට මේ කියන්නේ. මොකද මමත් දෙයක් කරලා තමයි ඔයගොල්ලන්ට පෙන්නන්නේ. නිකන් ආවට ගියාට පෙන්නන්නේ නැහැ. සෑම ක්‍රියාකාරකමම මම සිදු කළා. ඒකේ සාර්ථකත්වයක් තියෙනවා නම් විතරයි මේ විදිහට YouTube ජාලයට මුදා හරින්නේ. මෙහෙම හොඳට පොඩි කරලා ඇට ටික වෙන් කරලා අපි වෙනම ඇට ටික අයින් කරමු. දැන් මේ කොච්චර කරත් මේ ඇටවල තාම සෑහෙන්න තෙතමනයක් තියෙනවා. මොකද උපන්දා සිට මේ ගෙඩිය හැදිච්ච වෙලාවයි නම් මෙයා
තෙතමනයත් එක්ක තමයි මේ සිවියත් එක්ක තමයි මෙයා තිබ්බේ. ඉතින් ඒක හින්දා අපිට පැල කරන්න අවශ්‍ය කාලය වෙනකන් අපි මේ ඇට ටික වෙන් කරලා පරිස්සමට තියාගන්න ඕනේ. ඉතින් මම මෙහෙම මේ පරිස්සම් කරන්න කලින් ඇට ටික මේ විදියට වෙනම දාලා එක පෙනේරකින් හලාගත්තු අලු ටිකක් ගන්නවා. ලිපේ අලු, පිරිසුදු අලු, දර ලිප්පල අලු විතරයි අරගෙන. මොකද ඔබට ඒක අවසානයේ තේරෙයි ඇයි මං එහෙම කළේ කියලා. ඇට ටික මේ විදියට හොඳට දාලා වියලි අලු සමග මේ ඇට ටික උත්තට කලවම් කරගන්නවා. කලවම් කර ගැනීමේ ප්‍රධානම පරමාර්ථය මගේ වෙන්නේ එකක් ඇටවල තෙතමනය පුළුවන් තරම් අඩු ගන්න. 100 ප්‍රමාණය පුළුවන් තරම් අඩු වෙන. එතකොට ඇටේ ගුණාත්මක භාවය වැඩි ආවපහු පැල කරනකොට ඉක්මනට පැල කරගන්න ලේසි වෙනවා. අනික තමයි යම්කිසි හානියක් සිද්ධ වුණොත් සතකින් ඒ හානිය අවම වෙන්න තමයි මේ අලු මත දාලා මේක මේ විදියට කලවම් කරලා තියන්නේ. ඉතින් එහෙම හදාගත්තු එක අපි පොඩ්ඩක් බලන්න ආපහු සැරයක් තෙතමනේ මාතු වුණාට පස්සේ පෙනේරෙන් දාලා හලාගන්න. මම අර හලපු අලු ගන්න කිව්වේ මෙන්න මේකයි. එතකොට අලු කෑලි දර කෑලි මුකුත් නැහැ. සම්පූර්ණ ඇට ටික නැවතත් අපට ලැබෙනවා. මේ විදියට පෙනේරේ හලලා ගත්තාම ඕන කෙනෙකුට තේරෙනවා ඒකේ පරමාර්ථය මොකක්ද කියලා. දැන් අපි බලමු අපේ පැෂන් ඇට ටික පැල කරන්න අවශ්‍ය කාලය වෙනකොට ගන්න අපි මේක ගබඩා කරගන්නේ කොහොමද කියන එක තමයි මම ඊළඟට පෙන්නන්නේ. මේදී අපිට දැන් මේ වියලි කාලය නිසා පැලවෙන්න සාමාන්‍ය අපි තවම හිටවන්න මාස 1.5කට විතර කලින් තමයි තවන් දැමිය යුත්තේ මේ පැෂන් ඇට. හේතුව තමයි දවස් 21ත් 28ත් වගේ කාලයක් තුල තමයි හොඳ ජල සම්පාදනයක් එක්ක දුන්නොත් මේක පැලවෙන්නේ. හොඳයි. දැන් අපි පිරිසුදු රෙදි කඩකට කපු රෙදි කෑල්ලකට වගේ එකකට දාලා මේ අලු තැවරුණු අලු තවුරගත්ත පැෂන් ඇට ටික සහ අලු පොට්ටනියක් වශයෙන් බැඳලා මේක මම ගබඩා කරන්න යන්නේ. මේක මම ගබඩා කරද්දි කොහෙවත් මේ බෝතලයකටවත් ආර මෙහි දාන්නේ නැහැ. මොකද කිසිම රසායනික ද්‍රව්‍යයක් මම යොදන්නේ නැති හින්දා මේ ඇටවලට ඇට මට පරිස්සමට ගන්න නම් අපේ ගෙවල් වල සාමාන්‍ය දර ලිපක් හෝ ලිපක් තියෙන ගෙදරක අනිවාර්යෙන් මැස්සක් තියෙනවා, දුම් මැස්සක්. ඉතින් ඒ දුම් මැස්සේ එල්ල ගන්න තමයි හදන්නේ. මට අවශ්‍ය කාලෙදී මට අවශ්‍ය ඇට ප්‍රමාණය මේකෙන් අරගෙන නැවතත් මේ පොට්ටනිය බැඳලා තියන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අවුරුද්දක් මුළුල්ලේ මේ ඇට අපිට පරිස්සම් කරගන්න පුළුවන්. දැන් අපි මේ දුමේ එල්ලලා තියෙන එක දැන් ඇත්තටම සති දෙකක් විතර වගේ ගියා මට. මම මේ දැන් නම් හොඳ කාලේ මොකද වර්ෂාව ලැබෙන්න ළඟයි. භූමිය සකස් කරගන්න කාලය වෙනකොට අපිට මේ ඇට ටික පැල කරගන්න පුළුවන්. මේ අලු පොට්ටනිය වශයෙන් බැඳලා තිබ්බ ඇට ටික අරගෙන මම දැන් ඔබට දිග ඇරලා පෙන්නන්නම්. හරියටම සති දෙකක් පමණ මම මේක දුමේ තියලා තිබ්බා. හොඳට වේලිලා තියෙන්නේ ඔබට පේන හැටි දුම් කුඩු කඩු මේ බැඳිලා තියෙනවා. රෙදි කෑල්ල මේක හලාගෙන ඇට ටික අපි වෙන් කරගමු. දැන් අපි තවාණයට යොදන්න තමයි සූදානම් වෙන්නේ. මොකද තව මාසෙකින් විතර මාසෙකමාරකින් විතර මට පැෂන් පැල ටිකක් අවශ්‍ය වෙලා තියෙනවා. පැෂන් පැල 50 විතර පුංචි වගාවක් කරන්න මම ලැහැත්ති වෙන්නේ. මම මේ මගේම ඇට වලින් පැල කරලා පැෂන් වගා කරන්න තමයි හදන්නේ. මොකද කඩෙන් ඇට සහ පැල ගන්න ගියාම විශාල වියදමක් යනවා. පැලයක් රුපියල් 80ක් 100ක් වගේ ප්‍රමාණයක් එනවා. අපිට ෂුවරුත් නැහැ ගෙනල්ලා හිටවන ගමන් මොනවද පැල කියලා. ඊට වඩා හොඳයි අපිම දන්න අපේම වැලක පැෂන් ඇට ටිකක් වෙන් කරගත්තොත් ඒක තවන් කරගත්තාම හරිම ප්‍රශ්නාර්ථයක් අපිට වැටෙන්නේ නැහැ. මොකද අපි දන්නවා මේ අපේ පැෂන්මයි කියලා. ඉතින් නිරෝගී පැෂන් ඇට ලස්සනට තියෙනවා. කිසිම හානියක් වෙලා නැහැ. ඔබට පේනවා ඇති අලු තැවුරුන ඒවා හොඳට වියලිලා තියෙනවා. මම දැන් මේක තවන් ගත කරන්නයි යන්නේ. අපි බලමු මේ තවන් ගත කරද්දී අපි මතු පිටපස් ටිකක් තමයි ගත්තේ. මම හිතන්නේ මේ ගහක් යට තිබ්බ හොඳ පෝරපස් ටිකක්. ඊට අමතරව මම වැලි ටිකක් ගන්නවා.
වැලි ටික ගන්න නම් උඩ ඇට ටික වැහෙන්න දාගන්න. මේ වගේ පැලිච්ච බකට් එකක් ඔබට පේන ඇති පැලිලා තියෙන බකට් එක. වතුර වැටුණාට වතුර ලීක් වෙලා යනවා යටින්. මේ වගේ එකකට මම සාමාන්‍ය අඟල් දෙකමාරක් 3 වගේ ප්‍රමාණයක පස් කට්ටියක් වැටෙන්න තමයි දාගන්නේ. හේතුව තමයි මම මේක කොයි වෙලාව හරි පැල ගලවලා අරගෙන ආපහු පොට්ට වලට දාගන්න ඕන හිටවන්න කලින්. මොකද මෙහෙමම හිටවන්න බෑ. පුංචි පැල එන්නේ. ඒ පැල එන විදියට එකින් එකට ඉවත් කරගන්න ඕන. මොකද මේ අනිත් ඒවට හැදෙන්න. මොකද එක දවසේ සේරම පැල වෙන්නේ නැහැ. දවස් 21ත් මං කිව්වේ 28ත් අතර තමයි යන්නේ. සමහරවල්ලාට මාසෙත් පයින් වෙලාවල් තියෙනවා. සමහර ඇට. ඉතින් මේ විදියට කැට බොරළු තිබෙනම් පොඩ්ඩක් අයින් කරලා සමතලා කරලා ඉවරලා අපේ ඇට ටික අපි තවානෙට දාන්න ඕන. ඉතින් මේ හොඳට ආරක්ෂිතව තිබ්බ අපේ ඇට ටික අරගෙන අපි මෙන්න මේ ආකාරයට විසිරෙන ආකාරයට එකිනෙකට දුරෙන් එක උඩ එක වැටෙන්නේ නැති වෙන විදියට ඈතට දාලා දාගන්න ඕන. දාගෙන මේකේ හොඳට අපි මේ ඇට ටික පොළොවට කාවද්ද ගන්න ඕන. ඒකට පොඩ්ඩක් අතින් මෙහෙම තද කරනවා. තද කරගත්තාම ඇට ටිකක් පොළොව ඇතුළට පොඩ්ඩක් ගිලා බසිනවා. ඒ කියන්නේ පොළොව මට්ටමට වගේ එනවා. උඩ හරිය මෙහෙ නවතින්නේ නැහැ. ඊට පස්සේ මේකට අපි අර මම වලින් පෙන්නුවා වගේ වැලි ටිකක් අරගෙන අඟල් කාලක වගේ තට්ටුවක් වැටෙන්න දාගන්න. ඉතින් මේ අඟල් කාලක තට්ටුවක් වැටෙනවා කියන්නේ පැලේක ප්‍රෝහණය වෙන විට, ඒ කියන්නේ පැල වෙන විට එයාට එයාගේ මුල්ම පියලි දෙකෙන් උස්සගෙන පුළුවන් බර තමයි අඟල් කාල කියන්නේ. ඉතින් ඒ අඟල් කාලේ තට්ටුව වැටෙන්න මේ ආකාරයට තියලා පොඩි වතුර පාරක් අපි පොඩි ස්ප්‍රේ පාරක් කරනවා. මේකට වතුර වක් කරන්නේ නැහැ. ස්ප්‍රේ කිරිල්ලක් තමයි කරන්නේ. මොකද වැක් කරොත් අහපව ඇට මතු වෙනවා. මේ ආකාරයට ස්ප්‍රේ කරලා පොඩ්ඩක් උඩ තට්ටුව පොඩ්ඩක් තෙතමනේ ලැබෙන ආකාරයට ඊට පස්සේ අපි කපුර එද්දක් හෝ ටිකක් හොඳ රෙදි කඩකින් මේ ප්‍රෝහණය කරන තැටිය වහලා තියෙනවා. ඒකට හේතුව තමයි වතුර යොදනකොට ඇට උඩට මතුවෙන ගණක මාසයක් දවස් 21ක් පමණ යන හින්දා මේ ඇට පැලවෙන්න හොඳ උෂ්ණත්වයක් සහ අඳුරක් ලැබෙන්න ඕන ඇට නැවත පැලවෙන්න නම්. ඉතින් මේ වගේ හොඳට රෙදි කෑල්ලක් තියලා වහලා තියන්න ඕන. අපි මේක සාමාන්‍ය විවෘත කරන්න ඕන දවස් 14 15 ගියාට පස්සේ පොඩ්ඩක් තමා උස්සලා බලන්න ඕන ඇට පැලවෙනවද නැද්ද කියලා. හොඳයි. මේ තියෙන්නේ මගේ තවානේ හරියටම දවස් 21කට පස්සේ පැලවෙච්ච පැල ටික. ඒ ටික අරගෙන මම පොට්ට වලට දාලා තියෙනවා. ඔබට පේනවා පියලි දෙක පත්‍ර දෙකක් වෙලා තුන්වෙනි පත්‍රේ එන්න ළඟයි. ඉතින් එතකොට කියුණු උපකරණයකින් අපි පැල වෙන් කරලා පොට්ට වලට අරගන්න. හානියක් නොවන. මේ තියෙන්නේ පැල වෙලා සති දෙකක් ගිය පැල. මේවා අපි අනිවාර්යයෙන්ම දැන් හිටවන්න සුදුසුකම් ලැබූ පැල. මේ තියෙන්නේ හෙට අනිද්දාම දැන් වැස්සත් එක්ක හිටවන්න සූදානම් වෙලා තියෙන ඇට. පැල කරපු මගේ පැෂන් පැල ටික. ඉතින් අපි මේවා ඉක්මනින්ම අපේ වගා භූමියේ හිටවන්න අවශ්‍ය කටයුතු කරමු. වීඩියෝ එකෙන් යම් කිසි දෙයක් ලබා ගත්තා නම් subscribe කරලා comment කරලා share කරන්න. බොහොම ස්තුතියි රැඳී සිටියාට. සුබ දවසක් ඔබ සැමට.